තියෙන ඔක්කොම පොදි ගහගෙන ඉන්නකම් යටිකූට්ට වැඩ කරන්න එපා මේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ අධිරාජ්‍යයක්. ඉතා ශූර රණශූරයෙක්. ඇලෙක්සැන්ඩර් රජතුමාගේ අතින් බොහෝ අය මැරුම් කෑවා. අනිත් අයගේ ලේ තවරුණු අත්වලට රන් කහවණුත් ලැබුණා. එතුමාගේ අවසන් කැමැත්තේ තිබුණා මෙහෙම. තමන්ගේ මිනී පෙට්ටිය සකස් කරන්න කියලා කිව්වා. තමන්ගේ මිනී පෙට්ටිය අරගෙන යනකොට වටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අත් දෙක පේන්න ඕන. අත් දෙක එළියට පේන විදිහට සකස් කරන්න කිව්වා. දෙවෙනියට එයා කිව්වා තමන්ට වෙදකම් කරපු දක්ෂ වෛද්‍යවරු 4 දෙනෙක් තමන්ගේ මිනිය ඔසවගෙන ආ යුතුයි. තුන්වෙනියට කිව්වා මිනිය ඔසවගෙන යන්න පටන් ගන්න තැන ඉඳන් මිනී වල දක්වා පාරේ තමන් හම්බ කරපු රන් රිදී මුතුමැණික් සියල්ල ඉසිමින් යා යුතුයි. මිනිස්සු ලක්ෂ ගණනක් එකතු වෙනවනේ. එක පුද්ගලයෙක් ඉස්සරහින් මේකට හේතු කීකේ යන්න ඕන. පළවෙනි එකට හේතුව මොකක්ද? අත් දෙක දෙපැත්තට දික් කරගෙන ඉන්න එකේ මේ අත් වලින් බොහෝ අය මරුන් කෑවට මට ලැබිච්ච දෙයක් නෑ කියන එක ඉස්සරහින් කෙනෙක් කීකේ යනවා. වෛද්‍යවරු 4 දෙනෙක් ඔසවගෙන යන්නේ ඇයි? දැන් ඉන්න දක්ෂම වෛද්‍යවරු 4 දෙනෙක් වට වුණත් නැවට තමන්ට ජීවිතය ගන්න විදිහක් නෑ කියලා ඉස්සරහින් කියාගෙන යනවා. රන් රිදී මුතුමැණික් ටික හිමින් යන්නේ මේසා විශාල වූ ධනස්කන්ධයක් රැස් කළත් මරුණට පස්සේ මට ඒක ගෙනියන්න ලැබුණේ නෑ කියන පණිවිඩය දෙන්න. ඒතකොට ඇලෙක්සැන්ඩර් රජතුමා මරුණේ දුප්පතෙක් විදියටද? නෑ. අධිරාජ්‍යයක් විදියට ඉඳලා බොහෝ සැප සම්පත් විඳලා බුද්ධිය තියෙන මිනිහෙක් විදියට මැරිලා ගියා. දැන් ওই දරුවෝ ඉගෙන ගන්නේ පොසත් වෙන්න බලාගන්නේ. ඒක හොඳ දෙයක්. ඒක නරක නෑ. ඉගෙන ගන්න. පොසත් වෙන්න, හම්බ කරන්න. තේරුණාද? සැප විඳින්න, ජීවිතේ විඳින්න, මිනිස්සුන්ට උදව් කරන්න. ඔක්කොම කරලා ඇලෙක්සැන්ඩර් රජුගේ විදියට මැරෙන්න. තියෙන ඔක්කොම පොදි ගහගෙන ඉන්නකම් යටිකූට්ට වැඩ කරන්න එපා මේ ඔක්කොම දාලා යන්න වෙනවා.